ඔව් අම්මා අර එල්ලලා තියෙන්නේ. එන්න මිස් මොනවාද බැලුවේ? අපි මේ බබාට ඇඳුමක් තෝරගන්නවා. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයා පරිස්සමෙන් ඉන්න. අර තියන්නේ අම්මේ. ඒක තමයි මං ඉල්ලුවේ. මුදලාලියේ ගවුම කීයක් විතර වෙනවද? මිස්සේ කෑල්ල විතර නම් 1200යි. මේකේ ෆුල් සෙට් එක තියෙන මේක නම් 4300ක් විතර වෙනවා. අම්මෝ ගණන් වැඩි පොඩ්ඩක් අඩු කරන්න බෑද මිස්? මිස් ඒක අඩු කරන්න නම් බෑ. පොඩි ලාභයක් වගේ තමයි තියෙන්නේ අපිට. ඒකනේ මේ නම් තියෙන දෝණිවට ගැලපෙන ලස්සන ඇඳුම. ඕක නංගියොත් මට යාළුවෝ hina වෙයි. නංගි මේක ගන්නවා පැක් කරලා දෙන්නකෝ. අම්මා මං කිව්වා නෝට මට එපා මේක. නංගිව පැක් කරන්නකෝ මන්නේ සල්ලි දෙන්නේ. මේක ගන්නකෝ පුතේ. මං කිව්වනේ මේක නම් හිටියොත් මට ළමයි hina වෙයි. පාරේ සෙනගත් ඉන්නවා. බලන්නකෝ කොහොමද අරක ගන්නෙ කියලා. අම්මට ඕක ගන්න ලැජ්ජයි නම් මං කොහොමද ඕක ඇඳන් යන්නේ? අලුත් ඇඳුම ඇඳන් නංගී දුවලා එද්දී අයියගේ හිතේ පිරුණා ලොකුම සතුටක්. නංගි කරන දේ තව කෙනෙකුට මේ මට පොඩි තෑග්ගක් හම්බුණා. සිහි ඔයා බලන්න කොහොඳයිද කියලා. මං දුන්නා තෑග්ගක් මගේ පන රැකෙන තුරු මං නුඹට ඉන්නවා. නුඹේ හිනාවෙන් මේ ලෝකය දිනනවා. මහන්සිය අග නොදන්න මිනිසුන් මැද නුඹේ සින මේ අදහෙන් බෑ අද උචිටෝල් දාලා තමයි සෙල්ලම් කරන්නේ. අද කට්ටියක් නැති එකේ තනියම ගහමු. කට්ටිය ආවට පස්සේ පුළුවන් නේ බෙදලා සෙල්ලම් කරන්න. මේ එහෙනම් අද අපි වයස පිල්ලෙට සෙල්ලම් කරමු ඈ. මේ අදහෙන් බෑ අද උචිටෝල් දාලා තමයි සෙල්ලම් කරන්නේ. මේ ඔයා කොහොමද එහෙම සෙල්ලම් කරන්නේ? මං තමයි මුලින්ම සෙල්ලම් කරන්නේ. හරි කමන්නේ ගන්නකො. දැන් ඔන්න බෝල කොහොමද කියලා බලන්නකො. මොකද මේ බැට් එකක් කරන් පිට්ටනියට ඇවිල්ලා නෑ ඉස්සර නම් මේ පිට්ටනිය පිරෙන්න කොච්චරනම් කොල්ල සෙල්ලම් කරාද? ඉතින් බැට් එකක් කරන් ආයේ තනියෙන් සෙල්ලම් කරන්නද? තනියෙන් සෙල්ලම් කරන්න හිතාගෙන නෙවෙයි. හැමදාම සෙනසුරාදා නිමවුරු දවසට අතර ගත්ත පිත්ත අමතක කරන්න බැරි හින්දා. හෙලෝ ඔයා මොකද කරන්නේ? සාමාන්‍ය විදිහට ඉන්නවා. ඔයා දැන් හුඟක් වෙනස් වෙලා. අභිෂේක් මං ඔය හම්බෙනකම්ම හිටියේ. ඔයා දන්නවද ඔයාගේ එක්ස්ට්‍රා ප්‍රශ්නයක් කියලා? එයායි මායි අතර සම්බන්ධයක් තියෙද්දිමයි එයා මගේ හොඳම යාළුවත් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තේ. ඒකෙන් මට නැති උනේ මගේ අම්මගේ තාත්තගේ විශ්වාසයයි මගේ හොඳම යාළුවා විතරයි. මචං මං උඹට වැඳලා කියන්න. දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දීපන්. එහෙනම් ඉතින් අත සෝද ගන්න. දැන් ඉස්කෝලේ යන්නත් තියෙනවනේ.
කාලා ඉවර නම් පිඟාන සෝදලා ටැග් එකෙන් තියන්න පුරුදු වෙන්න. අම්මා ඉතින් හැමදාම හොදලා දානවා වගේ හොදලා දාන්න. මට ඉස්කෝලේ යන්න පරක්කු වෙනවනේ. ඕසද? හොදන්න තියෙන රෙදි ඔක්කොම අරන් එන්න. හැමදාම ඉතින් අම්මට සෝදලා දෙන්න බෑනේ. ඔයත් දැන් ලොකු වෙනේ පුතේ. දැන් ඉතින් ඔයාගේ රෙදි ටික සෝද ගන්න ඔයා පුරුදු වෙන්න ඕන පුතේ. අම්මා ඉතින් හැමදාම හොදනවා වගේ හොදලා දෙන්න. මට පන්ති යන්න පරක්කු වෙනවනේ. හරි එහෙනම් අම්මා සෝදලා දාන්නම්. එහෙනම් ඔයා පන්ති යන්නකෝ. දැන් ඉස්සර වගේ නෙමේ හලෝ. අම්මා මට වැඩිය සැලකන්නේ. ඇයි හලෝ එහෙම කියන්නේ? නංගි හම්බුනාට පස්සේ අම්මා ගොඩක් වෙනස් වෙලා. දැන් මම අදින ඇඳුම් ටික පවා හොදගන්නේ මමමයි. ඔක්කොම එකතු කරලා පස්සෙලා හොදලා දානවා. ඔව් අයියේ. මං එනකමන් ඉන්නේ අයියා. ඔව් අයියා මං එනකමන් ඉන්නේ. කාලා ඉවර නම් පිඟාන සෝදලා ටැග් එකෙන් තියන්න පුරුදු වෙන්න. පුරුදු වෙන්න කියලා එදා අම්මා මට කිව්වේ අම්මා නැති කාලෙක මට මේවා කරගන්න බැරි වෙයි කියලාද? අර බලපංකෝ. හිඟන පොඩි එකෙක් නේ. මං දැන් ගිහිල්ලා උට සල්ලි කීයක් කර දෙනවා. උඹ ඒක හොඳට වීඩියෝ කරගනි. පොඩ්ඩක් හිටපන්කෝ. ඇයි උඹ අර හැප්පිච් එක වීඩියෝ කරලා views ගත්තා වගේ මේකත් වීඩියෝ කරලා views ගන්නද හදන්නේ? යකෝ උඹ දෙනවා නම් දීපන්. මටත් වැඩ තියෙනවා. කාලේ නාස්ති කරන්න එපා බං. හරි හරි බා. යමංකෝ. ශික් විතරක්. කෝබන් උඹේ සක්කර වට්ටම කීයේ ඉඳන්ද මෙතනට ඇවිල්ලා රස්තියාදු වෙන්නේ? ආයි කියපන්කෝ බලන්න රෙද්ද මට. ඔව් බා මටත් දැන් එපා වෙලා තියෙන්නේ. ඉඳහන් කෝල් එක කරන් බලන්න. ඔයා කොහෙද ඉන්නේ? අනේ සුද්දෝ අද නම් මීට් වෙන්න වෙන්නේ නැහැ. අපි වෙන දවසක මීට් වෙමුද? යමු බං අපි. අයියේ ඇයි මල්ලි ඔයා කන්න? නෑ අයියා මේක මං ඔයාට දෙන පුංචි තෑග්ග. ඉතින් මල්ලි මේක ඔයාට ගන්න සල්ලි දුන්නෙත් මම නෙවෙයිනේ. එහෙනම් මේ අයියට දෙන්න. නෑ අයියා එදා මගේ තාත්තා වාහනයකට හැප්පිච්ච වෙලාවේදී පාරේ කොච්චරනම් මිනිස්සු හිටියද? ඒත් අයියා විතරයි තාත්තා විස්පිරිතාලට එක්ක යන්න ඕනේ කියලා දැඟලුවේ හරි. අතන කවුද හැප්පිලා? උඹට අග්ගාල ගිහලා ලැක්ටයක් දාපන්කෝ. මම ඒක වීඩියෝ කරන්න. මේව රීච් යන වැඩ බා. මල්ලි කොහෙන්ද වාගේ තාත්තා? තාත්තා ඉස්පිරිතාලට නම් අරන් ගියා. හැබැයි එයා යනකොටත් මැරිලා තමයි ඉඳලා තියෙන්නේ. උට කෝල්ලයක් නේද? අනිවාර්යෙන් උඹලා නංගි වෙන්න ඇති. අර බලපංකෝ.
දැක්කද? ඌ තමයි අපේ නංගිත් එක්ක යාළු වෙලා ඉන්නවා කිව්වේ. මොකද තවත් සම්බන්ධي තියනවාද කියන්නේ? අපේ කීගෙන් නම් කොච්චර හැවුවත් අපේ කී නම් කෙල බිඳක් හලන්නේ නැහැ. හරි අපි අද ඒක උගෙන් අහගමු. හරි අක්කා එහෙනම් සල්ලි මේසුලින් තිබ්බෑ. හරි මගේ හරි. මුට කෝල්ලයක් නේද? අනිවාර්යෙන් උඹලා නංගි වෙන්න ඇති. ආන්ත කරපම් බලන්න කෝල් එක අපිටත් එක්ක ඇහෙන ස්පීකර් දාලා. පුතේ ඔයා දැන් ගිහිල්ලා කොච්චර වෙලාද කියන්නකෝ. ඔයාට කරදරයක් නෑ නේද? මට නම් හරි බයයි. මේ පොඩි අය ඔයා එනකම් බලන් ඉන්නවා. අයිස් කණ්ඩක් දන්නේ නැහැ. හරි පුතේ. ඉක්මනට පරිස්සමට එන්නකෝ. අයියා හිතනවා වගේ අයියාගේ නංගිත් එක්ක මගේ අතර කිසි සම්බන්ධයක් නැහැ. අයියා තව ටිකක් හොඳට හොයලා බලන්න. අයියේ මං දැන්වත් ගිහින් එන්න. අම්මා මං එනකම් බලන් ඉන්නවා.